හෙලෝ කොහොමද ඔයාලට මං අද උදේ හදාගන්න යන්නේ අල බැදුම. මං අල බැදුම හදන්න කලින් අල ටික තම්බලා තිබ්බා. මං අල ටික තෙල් දාගන්න යන්නේ දැන්. මං ඒකට මැටි වරන්දක් ලිපට තියලා තෙල් ටිකක් රත් වෙන්න දැම්මා. මං රත් වෙච්ච තෙල් ටිකට සුදු ලුණු ටිකකුත් දැම්මා. ඒත් එක්කම මං ඒකට අබෑට ටිකකුත් එකතු කරා. අබෑට ටික පුරලා එනකොට මං ඒකට කරපිංචා රම්පේ අමු මිරිස් ඒ ටික එකතු කරගත්තා. සුදු ලුණු ටික තෙලේ පොඩ්ඩක් ටෙම්පරාදු වෙනකන් ඉඳලා තමයි මං ඊටු ටික එකතු කරන්නේ. මං ඒකටම තෙල් ටිකට මම දාගත්ත උඹලකට කුඩු ටිකක්. උඹලකට කුඩු ටික තෙලේ පොඩ්ඩක් ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට එකතු කරගන්නවා මම කපගත්ත ලුණු ටික. මම ඒකටම එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්. ඒකට වැඩිපුරම දාන්නේ කෑලි මිරිස්. කහ කුඩු පොඩ්ඩකුත් මම ඒකට එකතු කරගන්නවා. කෑලි මිරිස් ටිකක් වැඩිපුරම දාගන්නවා ඒකට. අවශ්‍ය පමණට ලුණුත් මම එකතු කරගන්නවා. බලන්න දාගත්ත දේවල් ටික ලුණු ටික තෙලේ ටෙම්පරාදු වෙන්න පොඩ්ඩක් මම කවලම් කරගන්නවා. ලුණු ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට අල ටික එකතු කරගන්න ඕනේ. ඒක චුට්ටි වෙලාවක් ලුණු ටික තෙලේ තැම්බෙන්න දීලා තමයි මම අල ටික එකතු කරගන්නේ. ලුණු එකෙන් සෝඳක් එනවා දැන් ලුණු ටික ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මම ඒකට දැන් අල ටික එකතු කරලා කවලම් කරගන්නවා. මෙන්න මෙහෙම තමයි මගේ අල බැදුම හැදුනේ. මගේ වීඩියෝස් නරඹන ඔයාලට ගොඩාක් ස්තුතියි.